හෙලෝ ඉතින් දැම් වෙලාව 11:35යි. ඉතින් මට දැන් දිල්බෑ කතා කරලා කිව්වා දෙහෙන කන්දයක් කියලා. ඉතින් අපි දැන් දෙහෙන කන්ද යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. දැන් ලෑස්තිලා ඉන්නේ. ඉතින් දැන් අපි දිල්බෑයි මම ගන්න. ඉතින් යන ගමන් සෙට් වෙමු. අද ටූර් එක දෙහෙන කන්ද රත්නපුර. අපි ඉස්සෙල්ලම කරන්න ගත්තේ ඉස්සෙල්ලම බයික් එකට තෙල් ගහගත්තා. මොකද මේ අපිට යන්න මොකද අපි මේ ටූර් එක දෙහෙන කන්ද කොහෙන් ඉවර වෙයිද කියලා අපිට අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒකින්ද අපි ඉස්සෙල්ලම බයික් එකට තෙල් ගහගත්තා. තෙල් ගහගෙන කොම කරගෙන අපි කලවානෙම තෙල් ගහලා දැන් ඔය යන ගමන් ඉන්නේ පෑබොටුවේ. මෙතනත් මාර විවැත් තියෙනවා. මෙතන ගොඩක් පායන දවස්වල සිරිපාද බව පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන කරවිට අපි යන ගමන් හැමදාම මෙතන හැමෝම පඳුරක් සමන්දේව ප්‍රතිමාවට පඳුරක් දාන්න පුරුදුලා ඉන්නවා. මෙතන හැමෝම මෙහි ඉඳන් රත්නපුර පැත්තට යන හැමෝම නවත්තනවා. මේ අපි එතනින් පඳුරක් දාලා මේ නිවිතගලින් රත්නපුර පැත්තට යනවා. මේ නිවිතිගල ගොඩක් මැණික් වලට ප්‍රසිද්ධ. දැන් නම් මැණික් බිස්නස් කරන කවුරුත් නෑ. අපි ටිකක් දවල් වෙලා යන්නේ. මොකද දැන් වෙලාව 12ට විතර ළඟයි. මෙන්න මෙතනින් තිරිවාණ කැටිය හන්දියෙන් දානවා රත්නපුර පැත්තට තමයි දාන්නේ. අනිත් පැත්ත පැල්මඩුල්ල. ඒ පැත්තට දාන්න නැතුව රත්නපුර පාරේ දිගටම යන්න ඕනි. යනකොට ඉතින් කෝවිල ඒ ටික ඔක්කොම පහු වෙනවා. පහු කරලා යන්න ඕනි. යන ගිහිල්ලා රත්නපුරෙන් වේවැල්ලත්ත පාරට දාන්න ඕනි. මෙතන තියෙන වේවැල්ලත්ත පාරට කිලෝමීටර් 27යි කියලා. වේවැල්ලත්ත පාර තමයි දෙහෙන කන්දට අපිට යන්න තියෙන්නේ. වේවැල්ලත්ත පාරේ ඔන්නෝම අපි තුන් දෙනා දින්දුවගේ යාළුවෙක් ඉන්නවා. තව අනිත් බයික් එකේ එයාව මෙන්න මෙයා තමයි අපිත් එක්ක යන අනිත් එක්කෙනා මලින් ගයියා. අපි තුන් දෙනා දැන් ඔය මැප් එකත් බලාගෙන යන ගමන් ඉන්නේ. මෙන්න මෙතන නැවැත්තුවා. view එක වාර ලස්සනයි. කඳු ටිකත් එක්ක මේ මීට වඩා ලස්සන view එකක් ඉස්සරහට තියෙනවා. මේ මෙතන අපිට ගිය ගමන් අර පොඩ්ඩක් යනකොටම ලස්සන හින්දා පොඩ්ඩක් නැවැත්තුවා. පොඩ්ඩක් දුර බයික් එකේ ආපුත් හින්දා. මේ දෙහෙන කන්ද යන ගමන් තියෙන රත්ගඟ පාර. රත්ගඟ පන්සල. පුංචි දඹදිව කියන්නේ. පුංචි දඹදිව පාරේ තමයි මේ අපි ඉන්නේ. මේ ගමන ලස්සන තේවතු ටිකක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තේවතු හොඳට මේන්ටේන් කරන තේවතු ටිකක් මැද්දෙන් ලස්සන view එකක් ගාවින් යනකොට මම මගේ ජීවිතේ දැකපු ලස්සනම ග්‍රවුන්ඩ් එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. මොකද කඳු පන්ති ගොඩකින් වට වෙලා කට්ටිය සෙල්ලම් කරනවා. ලස්සන ග්‍රවුන්ඩ් එකක්. මේක ඉංග්‍රීසි කාලේ හදපු එකක්. ලස්සන ග්‍රවුන්ඩ් එකක් පහු කරගෙන තමයි අපි යන්නේ. එනකොට හවස් වෙලා අපි මේකට එන්න ඉන්නවා. දැන් අපි ආවා. මේ වීඩියෝ ටිකත් ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න අන්තිම වෙනකොට තමයි හොඳ දේවල් තියෙන්නේ. ඉතින් අපි යනවා අද දෙහෙන කන්දේ ඇල්ලකට. බලන්න ලස්සන view එකක් තියෙනවා. ඇත්තටම මේ නුවරඑළිය ගියා වගේ. ඇත්තට ලොකු වෙලාවක් ගියෙත් නෑ අපිට මේ රත්නපුරේ ඉඳන් කිලෝමීටර් 25ක් වගේ තියෙන්නේ රත්නපුරේ ටවුන් එකේ ඉඳන්. ඇත්තටම අර වෙනම පැති දෙකක් වගේ එකපාරට දැනෙන්නේ. ඒ පිටරිය නම් පට්ට ඈ.
මෙන්න මෙතනදී අපිට මේ අයියලා දෙන්නෙක් හම්බුණා ගමේ මේ ඒ දෙන්න පට්ට හොඳ අයියලා දෙන්නෙක් අපිට යැල්ලට යන පාරයි ඒ ටික ඔක්කොම කිව්වා. ඊට පස්සේ මේ අපි ඉස්සරහට ඒ දෙන්න අපිට ආයි උදව්වක් කරනවා අයියා ඇවිල්ලා අපි හොයාගෙන මේ මූණ පෙන්වන්න එපා කිව්වා. මට ආයි මැසේජ් එකක් දාලා තිබ්බ මූණ පෙන්වන්න එපා කියලා. ඊට ඒක තමයි මම ඩොට් එකක් දාලා තින්නේ. ගොඩක් දුර යන්න ඕනේ. බයික් ඒ පාරේ ගියොත් නම් මේක වදිනේ කවුරුන් ෂුවර් නැහැ. අර වත්තෙන් දාලා පයින් ගියා. පයින් ගියත් කොහොමද? පයින් මීටර් 60ක් විතර යන්න. වැස්සක් එනවා. වැස්සේ තෙමෙන්න හදන්න. එන්න දින්දුවයි ආවද? තව දින්දුවයි යාළුවෙක් ආවා. පට්ටම view එකක් තියෙන place එකක්. ඉස්සරහට බලමු. දැන් වහිනවා. මේ දැන් හදන්න වැස්සේ තෙමෙන්න. සෙට් එක. फ्रेश වතුර ये दो तब बन कितना है අපි යනකම මෙන්න මෙතන පොඩි පීල්ලක් තිබුණේ මෙතනින් නවතලා වතුර ටිකක් බීලා මූණ පොඩ්ඩක් හොදගත්තා. ඒ වතුර මාරම සීතලයි. මේ මාර ෆ්‍රෙෂ් වතුර එතන තියෙන්නේ. මේ මොකද එතන පීල්ලක්. මේ එතන ගොඩක් අය වතුර එහෙම අරගෙන ගියා. गया
මාරු වැඩේ කියන්නේ මෙතන මේ අපේ පොඩි කාලේ මතක් වුණා බයිසිකල් වල කොඩි ගාගෙන ඒටික් ලයිට් හයි කරගෙන එයාගේ මේ ළමයි ටිකක් ඇවිල්ලා එතන පීල්ලෙන් ඒගොල්ලන්ගේ බයිසිකලේ හොදන්නවා මේ මාත්‍යෝ පාර ඉවරයි පාර නෑ පාර මෙතන ඉවරයි ආර්ටිගේ අවධානය පිණිස මෙතනින් එහාට පාර හදන්න ප්ලීස් ආපේ ගියානන්නේ වහලේ උඩ ආයෙ මුකුත් නැහැ දවල්ට ඒක ඉතින් කාලා ඇතුලේ හෙලෝ හිරුදික මම මේ දිනිදු මේ ගම්මානයක් නැද්දේ මෙතනින් පාර ඉවරයි පැමිල් ගම්මාන ඇත්තින්න වැඩික පන්දක් මුදුන ලස්සන තැන අපි ළඟ තින ගෙවලින් හා තමයි පාර හොයාගෙන ගියේ මොකද ඒක අපිට ලේසි පාර වරද්ද ගන්න ආයනට වඩා නිතරම් පාරවල් අහා යන්නේ ඔයගොල්ලොත් එනවනම් ඔය ළඟ ගෙවල් වලින් පාර අහගන්න මම කියන්නේ ඔයගොල්ලෝ කොළඹ ඉඳන් හරි වෙන කොහේ හරි ඉඳනවා රත්නපුරයට ඇවිල්ලා රත්නපුරෙන් දෙහන කන්දර මැප් එක දාගන්න මැප් එක වැඩ කරනවා අවුලක් නැහැ දෙහන කන්දර එන්න පුළුවන් මැප් එක දාගෙන දෙහන කන්දරට ඇවිල්ලා ඒ ගමෙන් කට්ටියත් එක්ක කතා කරලා විස්තර දැනගෙන ඔයගොල්ලෝ ඒ ලස්සන විඳින්න කියලා තමයි මම කියන්නේ. අදන පිටේ යන පාර ආර. මෙතනින් බයිසිකල් දාලා තමයි යන්න හදන්නේ. මෙතනින් බයිසිකල් ටික දාලා යනවා. පොදයක් ගහනවා. නෑ දෙකම දාන ඔඩියක වීඩියෝ කෑලි දෙකම තියෙනවා අපිට අර මේ එක පාට හිතාගන්න බැරි තියෙන අපි පස්සේ දානවා පස්සේ ආයි ගිහලා ගිහලා හැමතැනම තියෙනවා මේ වලවල් මිනි වලවල් හරි මේ ඒවා අර අපේ පැත්තේ වලගේ කොටක නෑ බය කරන්නේ නෑ නෑ ඒක තමයි ආව් නේද නේද එහෙම කරන්නේ නැති එක හොඳයි ඔව් බා ඒක අර කවුරුත් දන්නේ නැහැ නේද නෝනා කියලා ඔව් මේ මාරේ ඉතින් මැරනවාට මේ මිනිහ අනික මේ දොරට ඉන්නේ එන්නේ ටිකක් මෙදිරි දැත් නින්දර කියලා බලන්න මේක සෝන සෝන් නිද බලා ඒක වීඩියෝ කරා කියලා බිල්ල කැපුවම දෙන්නේ අපේ මින්නෝනේ සෝන් යන මේ බලපංකො මම මේක පස්ස වෙනස්තෝ ඉන්නේ ඒ සෝන් විතරයි මෙහෙ තියෙන්නේ අපි සෝන් පිට්ටනියක් බලන්න දායි ඩේ ඔව් නේද කොහොමද මෙතන අඹ ගහකුත් තියෙනවනේ ඕ ගස් තුනයි බට් මොකක් කරේ ගත්ත ඕල් ඉන් වන් බෝ තියෙනවා අඹ තියෙනවා නුග තියෙනවා මොනවද ඕනි මේ අර පල්ලා පිට්ටනියෙන් පල්ලෙහා පාරනේ යන්නේ කිව්වේ හරි මේ ඒ පාරේ හෝල් පිට්ටනියක් තියෙනවා ඒක වෙන්නේ සෝ එක්කොට දන්නේ නැති ඔව් පයින්නේ ඒ බයික් එක යන්න පුළුවන් නේද ඔව් ගියා කොහෙන්ද
ඔව් ඒක කිව්වට. එතනින් පල්ලෙහාට. ඇත්තටම අර මේ කලින් ආපු අයියලා දෙන්න අපිට පාර හොයාගන්න බැරුව ආයෙ අපි කතා කරලා මේ අපි යනකම්ම ඒගොල්ලෝ අපිට කතා කරලා බැලුවා අපි ඇල්ලට ගියාද කියලා. මේ ආයි ඒගොල්ලෝ විනාඩි 10ක විතර දුර ආයි ඇවිල්ලා අපිට තැන කියලා පෙන්නලා ගියා. ඇත්තටම මේ මාර හොඳ දෙන්නෙක්. මම මේ වෙලාවේ ඇත්තටම thank you කියනවා දෙන්නට. මේ අපි මේ දැන් ඉන්නේ දෙන්න එනකන් කඩුවක් අතර ගත්තා හරි අර ලස්සන. මේ ඌව ගණන් ගන්න නැතුව බලන්න ඌ කන්නේ මේ එතන තේ කෑල්ලෙන් ගිහිල්ලා පාර ගඟට නිකන් පොඩි අඩි පාරවල් ඉතින් මීටර් නේ වලට මේ අඩි පාර ගඟට තියෙනවා ඈ නෑ කියන්නේ මේ ගඟට බැලලා එතන ගඟ දිගින් ඇල්ල පේනවා උඩ ඇල්ල වටේ ඇල්ල වටේ පැත්තෙන් මේ දකුණු පැත්තෙන් ඔහම යන්න පුළුවන් අස්සට බෝල්ලක් එතනට සිග්නල් නෑ මොකක්hari අවුලක් කොනම මම ඔයාලට මැසේජ් එකක් හරි දාන්නම් ගොවිනේ සින්දු ඩයලොග් තියෙන thank you so much හරි thank you මම බෝලවට කෝල් බෑක් කරා මොකක්ද කිව්වේ මම හම්බුණා යා එලගිරි කොල්ලෙක් කිව්වා ඒ කොළඹ ඉන්නවා කියලා වැඩ ඔව් මේ බිස්නස් එකේ ගිහිල්ලා මං හිතන්නේ මම රාවල කොල්ලා ගන්න හරි වෙන බල්සිය අඩිපාරේ තියෙනවා. අඩිපාරට කියන්නේ. හරි. මල්ලි ගියා. අම්බු. ඒක පරක්කුනේ. මේ වගේ ලස්සන විව් එකක් තියෙන පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ අඩිපාර දිගේ බයික් එකකට සාමාන්‍යයෙන් එන්න අමාරුයි. ඒක හින්දා බයික් එක දාලා ආවා. මෙන්න මේ වගේ ලස්සන අඩිපාරක් දිගේ තේවත්තක් මැදින් තමයි මෙතනට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට වීඩියෝ එකේ ඔයගොල්ලෝ ඉන්න බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ගෝ මඩුවේ ඉදිරියට වරලා මට සිරි පට්ට පොට්ට එකක් දියල්ලක් බලන් තමයි ආවේ තියල්ලක් පාරවල් ඉස්සනවා. ඉතින් ඔගොල්ලෝ මතක තියාගන්න අනිවාර්යෙන්ම ඒකට ගැලපෙන සපත්තු හරි මොනවා හරි දාගෙන ඉන්න. මොකද මේ පාරවල් හොඳටම ලිස්සනවා. වැටෙන්න යනවා. මොකද වැටුනොත් දියල්ලෙන් පල්ලමට තමයි වැටෙන්නේ. ඒකින්ද මේ හරි පරිස්සමින් යන්න ඕනි. මෙන්න මෙතනින් අපිට කේබල් එකක් දිගේ තමයි යන්න ඕනේ චුට්ටක්. මෙතන වතුර තියෙන හින්දා යන්න කොහොමද සුද්දට තමයි ඒසේ දැන් මොකද කියලා කිව්වද ඔව් එතන බය කොහොමද ගහවත් කරන්නේ ආ යන්නකෝ සර සපත් දෙකට කියන උලක් නේ ඉන්න මෙතනින් ඇවිල්ලා ඉන්න මෙතනින් පැනලා මේ පාරේ ගිහිල්ලා අතර ගයක් තියෙනවා එතනින් තමයි පල්ලයට යන්න මේ අපි ඉන්නේ දියල්ලේ ඉන්න දියල්ලේ මුදුන ටිකේ ඉන්නේ බලමු දැන් මේකල පයින් හිටින් මට තායි අර සීන් එකට ඉන්න කමක් නැහැ එළියට එන්නේ නැහැ අනේ කේබල් එක අල්ලගෙන තමයි යන්න ඕනේ නැත්තම් මේ පොඩ්ඩක් මම හිතන්නේ කේබල් එක දාලා තියෙනවා දැන් අතර කාලෙ ඉන්නේ ඒ සුද්දා
දැන් අපි ඉන්නේ දියල්ලේ උඩ. වැඩි සද්දෙන්ද ඇහෙන්නේ නැතිවද? මොනාර ගිඩි ගාඩියක් තියෙනවා. මේ මොනවාද කියලා දන්නේ නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න මම නම් දාන්න. ඊට පස්සේ එතනින් එහාට මේ වගේ වතුර තියෙන චූටි අඩිපාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. මෙතන උඩ ගෙයක් තියෙනවා. ඒ ගේ ගාවෙන් තමයි අපිට බහින්න කියලා කිව්වේ. මොකද හරියට පාරක් නැහැ ඇල්ල පල්ලෙහාට යන්න. ඒක හින්දා ඒ ගේදර ඉඩමෙන් තමයි බහින්න වෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන දිය පාරක් මැද්දෙන් තමයි යන්න වෙන්නේ. ගොඩක් ලිස්සනවා මේ ටික. ඒක හින්දා පරිස්සමෙන් යන්න ඕනි. මෙන්න මේ අඩිපාරේ යන්න ඕනි. යන්නද එතන තියෙන ගෙදරට. ඊගොල්ලන් තමයි යන්නේ. කැලේ නැද්දෙන් දියල් හොයාගෙන යන්නේ. තාම පාර හම්බුනේ නෑ. කොහෙන්ද බයින්? මේ මෙතන අඩි පාරක් තියෙනවා නේ. ඉතින් බෑදයි නේද? කැලේ නැද්දෙන් මනුස්සයෙක් නම් ගිල්ල නෑ තමයි. ඒත් කොහොම හරි දියල්ලට යනවා. මනුස්සයෙක් නම් ගිල්ලනේ. එනිවාරක ඉස්සරහුත් තියෙනවා. මිනිස්සු යන්නේ නැති පාරවල් වල යන්නේ. එලගිරි. ඉතින් අපි ආවා. ඉස්සරහ අතනින් දැස්සනම් හොඳට පේනවනේ. අතනින් දැස්සනම් හොඳට පේනවා. මෙතනට වඩා. මෙතනින් දැස්සත් පල්ලමක් ආයි බහින්නද? මෙතන හොදේ. එලගිරි. මේ වින්ටර් වලේ ගලන ඈ? දැනට ලොකු තැනක එන්න හරිය මෙන්න මෙතන බලන්න. එලගිරි දිනුදුවන් මාර්ග වෙනවා මෙතන. මෙතනල්ලට අමතරව මෙතනින් පල්ලෙහා මෙන්න මෙතන තියෙනවා. ඒකෙන් පල්ලෙහා දෙනවල්ල. අන්න එතනට තමයි දැන් අපි යන්නේ. ගිහිල්ලා බලමු මෙතන කොහොමද කියලා. මෙතනට වඩා එතන ලස්සනයි කියලා තමයි මේ අපිට අර පාර වෙන්න පොයියල් නම් කිව්වේ. ගිහිල්ලා බලමු.
යන්න පාරක් නැහැ. කූඩලු ප්‍රශ්න මෙතන මතක් කරන්න ඕනි බයික් එක දාන දැන ඉඳන් අපිට මීටර් 800ක් වගේ තියෙනවා අපි ගිය ඇල්ලට. ඒ ටික පයින් අපි ගියා කියන්න ඕනි. එච්චර ලොකු අමාරුවක් නෑ. අර ගියා වගේ පයින් යන්න තියෙන්නේ. කෑමක් පුදි වඩේ සිංහල වෙයිද? රොටි කියලා සිංහලෙන් ගහලා දෙනවා නේද? එදිනවා මේ කියවන්න පුළුවන්. 20 තියෙනවනේ. 20 තියෙනවනේ. රොටි තුනක් දෙන්න. රොටි මේ පැණි රොටි කට්ලට් තියෙනවා. ඒ මොනවද? රොටි තියෙනවා. ඉඩ්ලි ඔයා රත්නපුරෙන් මෙතනට බස් එක එනවා නම් ඔයාට රත්නපුර දෙහෙනකන්ද බස් එක මෙන්න මේ වගේ රත්නපුර දෙහෙනකන්ද බස් එක ඔයාට එන්න පුළුවන්. මේ අපි ඉන්නේ රත්නපුර දෙහෙනකන්ද බස් එක යන පාරේ. රුටියාව රුටියාව රුටියක් කාර ප්ලේන් ටියක් බොන්න. වයි ගාවා නේ යාට වයි ඉන්න කන්නකට යනවා. යාට බත්ත වඩ ඉන්න. දිය දියලා අප්පා. පට. නේ ඔයා කන්නේ නෑ තෝරස් නැහැ. ओके बोलना तंदीन कोविला गाँव में ಒಳಗಡೆ ಸುಪ್ರಿ ರೊಟ್ಟಿ समाज का कोटी आ रहा है
අන්න ලොකු එකක්. ඔව්. ඒ පැත්තේ ඉවස් රාතේ ගෝණු කියලා යන්නේ. මොනවද දියත් තිබුණා. බයයි. මේක ලොකු එකක් නේ. ඔය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නේ. මේක දෙහන ගන්න මුක්කොත් පාර කියන්නේ. දැන ගන්න මේක මුක්කොට පාර. මේක මුක්කුවද? ඔව්. මේක ස්කින් එකක් තියෙනවා. ඒ පැත්තේ කොහෙන්ද යන්නේ? ඒ දෙන් කාර මෙකිලා කියන්නේ එවෙන්නේ. කවුරුත් යන්නේ නැහැ. මේ සමුද්‍ර. ඔරඩි මේක මොනවද තියෙන්නේ? ඒ වඩේම ආ වඩේමද හරි. රොටි ඔච්චරයි දෙන්නේ. ඔව් අද ඔය දෙකක් දෙන්නු. ඔය තුනට කපලා දෙන්නු. ඒ කියන්නේ නෑ ඕනේ ඕනේ. ඕනේ. දෙන්නු. නෑ නෑ. පිස්සුද යකෝ. ඔඩයයි ප්ලේන්ටියයි මේ හිතලත් එක්ක මේ වඩේකු ප්‍රින්ටිං වල තමයි ආවේ මේ ඇල්ලේ දම්. මොකද දැන් මෙතන හම්බුණා පොඩි කඩයක්. ඒකෙන් ගත්තා වඩේ ප්‍රින්ටි පැටිස්. ආරම්භන ටික. ඈ? ඉතින් මොකද්ද පාර? මුක්කුවත පාරනේ. ඒ පාරට සිරිපාදට. අයියෝ ගයිඩ් කරන්න අපි කොහමද යන්නේ? මේ අපේ නඩේ පුරා නඩේගුර මේ කොහමදයි සිරිපද යන්නේ? සිරිපාද මල්ලි මේ පාරේ එලින්ම යන්න දෙන්නේ. දිගටම යන්න ඕනේ. දිගට වෙන්න ඕනේ. දැන් අපි බලන්න යනවා ට්‍රයල් වෙෂන් එක. එකමාරක් විතර යන්න දිනක පාරේ යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පයින් තමයි යන්න දෙන්නේ. අපි ඊළඟ දවසේම මේ සිරිපාද යනවා. දැන් යනවා නිකන් බලන්න. අයින අපි ගිහලා හරි ගිහලා එන්න. හරියට. හරියට. එනකොට ගන්න. හරි යනවා. තව දෙයක් ඇත්තටම මේ පැත්තේ ඉන්න මිනිස්සු මාරම හොඳයි. ඇත්තටම මාර හදවත් තියෙන මිනිස්සු ටිකක් ඉන්නේ. හරි හොඳ. දැක්කම හිනාලා කතා කරන ඕන දෙයක් කියන ඒකට දන්න දෙයක් අපිට කියලා දෙන අපෙන් දේවල් අහලා දැනගන්න මාර හොඳ මිනිස්සු ටිකක් ඇත්තටම මේ පැත්තේ ඉන්නේ. මේ වඩේකඩේ අයියා ඇත්තටම නියම චරිතයක්. ආයිසින් මේ බය නැතුව ඇත්තටම මාර රහයි ඉන්දියන් ටේස්ට් එකට පට්ට විදිහට මේ ඒ කෑම ටික රහයි. මේ ඔයගොල්ලොත් යනවනම් අනිවාර්යෙන් එතනින් මේ කන්න අමතක කරන්න එපා. වඩයක් හරි රොටියක් හරි. එතනින් සිරිපද යනවා මුක්කුවත පාර. මේ අපි යන්නේ සිරිපාදයට යන්න පුළුවන් තවත් එක් පාරක. ඒ කියන්නේ මුක්කුවත්ත පාර කියලා තමයි මේකට කියන්නේ. ගොඩක් මේ ගමේ මිනිස්සු කැලේ සුද්ධ කරගෙන ලුවාරයාවම යන්නේ. එහෙම කියලා තමයි කිව්වේ. ඇත්තටම දුෂ්කර මාර්ගය සිරිපාද යන්න තියෙන ලස්සනම දුෂ්කර මාර්ගයක්. සිරිපාද යන පාර පියෙන් නගයිද? සිරිපාදට යන පාර පියෙන්. ඔව්. මේ පාරේ ගිලා උඩ පාරක් යනවා. උඩ පාරෙන් එන්න. එතන ගිලා ඇව්වොත් අයියේ කියයි. thank you. එන්න බලාගෙන එන්න බලවල්. යාළුවනේ වැස්සක් ඇවිල්ලා තියෙන්නේ.
මේක තමයි මම අර යනකොට කිව්ව මම මගේ ජීවිතේ දැකපු ලස්සනම පිට්ටනිය. අපි එනකොට සන්සෙට් එකත් ලඟ වෙලා තිබ්බේ. බලමු ඉස්සරහට. තර මේක තමයි මගේ ජීවිතේ මම දැක්ක ලස්සනම ඇත්තටම මෙතන මම කියන මුකුත් මේ හුලගෙන්ද ඇහෙන්නේ මේ වටේම තේ. එතකොට උතනින් ඔය බිල්ඩින් දෙක එහා පැත්තෙන් කට්ටිය වොලිබෝල් ගහනවා. මෙතන ග්‍රවුන්ඩ් එක, මෙතන ක්‍රිකට් ගහනවා. ඇත්තටම මාර වයිබ් එකක් ඒක. වටේම කඳු තේ වතු මැද්දෙන් මේ මිනිස්සු ඇත්තටම මාර නිදහසේ ජීවත් වෙන මිනිස්සු. කොච්චර දුෂ්කරතා තිබ්බත් සන්සෙට් එකක් තියෙනවා. යටින් තියෙනවා ගම්මානේ. මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් එක. ඉතින් තමයි පාර යන්නේ නැතනින්. හොඳයි පාර යන්නේ. පාර අතරින් පාර තියෙන්නේ. සෝබාදහමයි කොච්චර දුෂ්කර ඒ කියන්නේ හරි අමාරුවෙන් ඉවත් වෙන මිනිස්සු ඉන්නේ. වතු වල වැඩ කරලා හරි අමාරුවෙන් මිනිස්සු ඒ වගේම මේ මිනිස්සු මේ පරිසරයේ සුන්දරත්වය ඒ විදිහට රැකගෙන තියෙනවා. ඒ රැකගෙන තමයි යන්නේ. කිසිම දෙයකට මේ පොලිතින් නෑ, විනාශ කරලා නෑ කිසි තැනක්. ලස්සනට මේන්ටේන් කරනවා. විඳලා විතරක් යන්න මුකුත් දාලා යන්න නැතුව තියලා යන්න එපා. විඳලා යන්න. සුද්දා වීඩියෝ එකට දාන්නකෝ. වීඩියෝ එකට දානවා ඔයාව. හායි කිය. ඉතින් මොකද කියන්න තියෙන්නේ දිනුතු තාරම? ඔයාලට මේ පරිසරය ගැන මොකද කියන්න තියෙන්නේ? පරිසරය කියන්න දෙන්නේ නැහැ. මම පිස්සුවේ දිලා තියෙන්නේ. සුරංගත් එක ඇහෙන්නේ නැහැ කියන්නේ. ලස්සන දේදුන්නකුත් පායලා තියෙනවා. ඒ අස්සෙන් බලන්න මේ view එක. කොහමද තියෙන තැන? දැන් අපි මේ අපේ ගමන ඉවර කරලා න්යායමත් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ අපි ගොඩක් දේවල් දැක්කා. ගොඩක් අත්දැකීම් අපේ ජීවිතේට එකතු වුණා. මාර ලස්සන ඇස් දෙකට ඇත්තටම ඇස් දෙකට පුදුම රිලැක්ස් එකක්. ඉතින් අන්න ඒ විදිහට තමයි අද වීඩියෝ එක අද දවසේ ඉවර වුණේ දෙහිණ කන්දේ. ඉතින් අපි ටිකක් ගෙදර යද්දි රැ වුණා. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ පරිසරය රැක ගන්න, විනාශ කරන්නේ නැතුව ඇවිල්ලා ලස්සන බලලා යන්න. ඉතින් හැමෝටම ජය වේවා. දෙහිණ කන්දේ තවත් පාර්ට් එකක් ගෙන අයිඩියා එකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු. එහෙනම් වීඩියෝ එක බලලා subscribe කරලා like කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. ගිහින් එන්න.